ආයෙ අර සුසන්තයා උගේ අම්මට අර වග්ගඩ වැදලා ඉන්න වෙලාවේ කොළඹ ඉස්පිරිතාලේ නතර කරලා තිබ්බනේ. ඒ වෙලේ හැම උදව්වක්ම කරලා තියෙන්නේ මේ සමන් අයියා. යකෝ දොස්තර ලෑන්නේ සලුට් එක ගාගලු. සුසන්තලා අම්මට සුසන්ත ඉලම් කලු පුතා අම්මල් කල්ලෝගේ මං අයියා ඉතින් මේ මල්ලි තමයි මම කියාර ජපන් නම් ඉන්නවා කියලා සංජීව මල්ලියා. ආ ෆ්ලයි කරන බ්‍රෝ නේ අල්ලාගිරි මේ තමයි අපේ දසය අර පුංචි බණ්ඩමාමලාගේ ලොන්ඩි අල්ලා බ්‍රෝ මෙයා එරොස්ලේ මේ ස්මෝල් මෑන් මේ ඔයානේ අර කලිස්මේ කක් කදාගත්තේ අල්ලාගිරි මේක තමයි මගේ කොළඹ මේක තමයි මගේ කින්ඩම් එක මගේ හැමදේම වෙන්නේ මෙහි දැන් මම මේට ඇවිල්ලා අවුරුදු කීපයක් වෙනවා ඉතින් බද මොකෝ කියන්නේ අපි අද කොළඹ ඇවිදලා දාමු සුපිරිසපක් මොකෝ කියන්නේ මල් කෑල්ල වගේ යන්නේ ක්ලබ් යන්නේ නයිට් ක්ලබ් මේ සමන්නයි නයිට් ක්ලබ් යනවා නම් අපි උදෙන් මෙයන් මොකද හැන්දෑවට මූට ජපන් යන්න ප්ලේන් එකට යන්න තියෙනවනේ නයිට් ක්ලබ් මේ උදේ හරිත් නෑ ඩොක් ලොකයි මේ දැන් එන්නයි කියලා බැලුවේ දෝද බාමුට දැන් වහලානේ අයියේ බැරිද මල් කෑල්ල වගේ අරගන්න මොකක්ද අරගන්න ඕනේ නයිට් ක්ලබ් එක මේ උඹ මට කියලා හදන්නේ අර කාලකන්ණි ඇමති පුතෙක් ඇවිල්ලා මේ දැන් ගියා විතරයි බය භාගයක් නිදා ගන්න හම්බුන්නේ නැත් ඕ මෙතන කතා කරලා අහනවා අරගන්න පුළුවන් ද තුගේ මූණ මට හොදට මතකයි මම කොනව දැනගනි ටීවී ෆෝන් එක ඕකේ ලොකයි අවුලක් නැහැ ඉතින් අත්තිය ඉතින් ඇනුවල් ට්‍රිප් එකක් ගියානේ ඉතින් කරන්න දෙයක් නැහැ නේ හරි බලන්න වෙලා උන් අද ඇනුවල් ට්‍රිප් එකක් ගියා ක්ලබ් එක ඔක්කොම නෑ ගමේ ගිහිල්ලා ජෝගි නැති මල් කෑල්ල වගේ මූට පෙරසිටමෝල් දෙපන් මොකද ආරංචි දසය අන්නේ එයා මගේ පන්න මගේ මල් කෑල්ල වගේ මේක තමයි රාජධානිය කිසිම ජෝගියක් නැතුව රහට කැමරාවක් ගන්න බෑ නියම ප්ලේස් එකක් එන යන්න දෙන්න යා මේක දෙන්න මට සමන්නය කියන්න බෑ ඇතුළට මට කතා කරන්නේ සෑම් කියලා මොකද්ද සමන් good morning සම්මා ඕයි කොහොමද ලගිරි සර්ගේ යාළුවා වගේද yes of course my friends මෙයාලා ෆොරින් ඉන්නේ සර් bye සර් ජෝගි දන්නද මල් කෑල්ල වගේ මොනා කන්නේ බස් එකේ ඇවිල්ලා ගෑස් ටික් වගේ දියබත් නැද්ද මල් කෑල්ල වගේ ජෝගි එලගිරි අපි සර්ප්‍රයිස් කවුද බං දසයා නෙමෙයි උඹ දන්නවද කවුද කියලා පා උඳු කාබේ දසයෝ මූ මේසන් බාස් කෙනෙක්ද මම මේ සවුලක කෑම ගෙනාවේ ඒකනේ කන්න මේසන් හැදි දෙයිද දන්නේ ඈ අතල්නේ ප්‍රෑන්ක් එකක් කරමු රෙකෝඩ් කරා යපම්මනි වීඩියෝ කරමු අයියෝ කවුද මේ ජෝගි දාන්නේ කවුද මේ කෑම කෑදුවේ ඔය එන්න මේ කෑම කෑදපු චෙප් මෙතනට ප්ලීස් කම් කවුද මේ කෑම කෑදපු චෙප් නෑ මේ සෑම් මහත්තයා හැමදාම කරන ප්‍රෑන්ක් එකනේ යාළු ටිකක් එක්කන් ආවොත් ඕක කරනවා කෑම හොඳයි කියන්නේ එන්න කියන්නේ කවුද මේ මේන්න තමුසෙද මේ කෑම කෑදුවේ මමනේ සෑම් සර් උඹත් මොනවද මේ හදලා තියෙන්නේ මේ කක්කුට්ටෝ පත පණු එහෙම දිවට මේ මෙව කන්න පුළුවන් මිනිස්සුන් මටයි ෆොරන් එකේවත් තරම් එතනට යන්න වෙන්නේ මම විනාසයි ෂේ
මං හිතුවේ අයියේ වෙල් කක්කුට්ටු ගෙනල්ලා බැදලා කියලානේ අයියේ. වෙල් කක්කුට්ටු මිනිස්සුන්ට කන්න පුළුවන්ද කියන්නෝ. බල අප්ඩේට් නෑ. බල සෝෂල් නෑ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. බූරුවා. නැලඳ මර වාහනේ හරහට දාපු එකට බැන්නේ. දැකලු දාපු විදිය. අනිවාර්යෙන්ම ගමේ කික්කෙන්ද. එහෙම කොළඹ වෙල්ල එහෙම මල් කෑල්ල වගේ වාහන පදින්න බෑ ගමේ උන්. ගමේ උන් තමයි මේක කන්නේ. ගමේ උන්. වරුණාන මල් ඉස්සි. ඕකිනේ වෙන්නේ. මල් කෑල්ලෝගේ අහිංසක අදවත් මල්ලි අහිංසක අදවත් homeless peoples මේ පුළුවන් කමකට නෙමෙයි මල්ලි මෙහෙම අවුයි කරවෙන්නේ මේ මිනිස්සු 500ක්වත් දෙන්න ඕන මල්ලි යපන් මල්ලි 500ක් දෙන්න මල්ලි කළුවා 500ක් දෙන්න ජෝගි තියෙන මිනිස්සු නෙමෙයි මල්ලි මල් කෑලි මල්ලි ඔව් තමයි මචන් දියන් මචන්. Thank you boss උදේ පාන්දර බිස්නස් එක සෙට් කරාට. ඉන්න boss ඈ. යපන් මල්ලි කීයද යෝනේ? ජෝගි කවුද මං සල්ලි ඉල්ලන්න කතා කරේ මේ ෆ්ලයිට් එක කීයද තියෙන්නේ මේ 9ටයි 9ට 9 කළුවා 500ක් දෙන්න Fast, simple. මේක තමයි මල්ලි සුපිරිම ජෝගි ප්ලේස් එක. ඒ මොකද්ද? මාත් කොළඹ ඉන්නේ නිකන් නෙවෙයි මල්ලියා. මගේ තවසාන බලාපොරොත්තුව මෙතන තමයි. වැඩි කලක් යන්නේ නැහැ. මල් කෑල්ලෝගේ අවුරුදු දෙකක් යද්දී කොල්ලා මෙතන. මේ සමන්නයි රංජි අයියා පිට එක. මේ අද සුපයාක ඕපන්නේ. එල්ලකිරි මේ මං කිව්වේ බං බඩු තියෙනවා බං. ඕකේ රංජි අයියා within 20 minutes you are welcome. මේවා ගිහිල්ලා කියපන්. මේ සෑම් අයියා උදව් කරනවා කියලා කියපන්. උඹලාට කොළඹ පෙන්නුවා කියලා කියපන් වීඩියෝ කරගන්න. ගිහිල්ලා ගමේ කියපන් කට අරන් ඉන්න. ය. මඩ සිරි ඉන්නේ මල් කෑල්ලෝගේ ඉතින් රංජි අයියේ. මේගොල්ලන්ට තමයි ෂූ දෙව බාන්න ඕනේ. ෂූ දෙව බාන්නද? බලන්න. අන්ජය මාත්‍රානේ. ආපු කන්දර කානවනේ අපි හොඳට කාලා බිලා ඉන්නවා. මේ දෙක නම් හරියයි හැබැයි මේක කුඩයි නේ මට. ටිකක් ලොකු එකක් නැත්නම් නෑනේ. අන්ජයා මේක ලොකු සයිස් මොනවද තියෙන්නේ? සයිස් නෑ. ඔච්චරයි තියෙන්නේ. හරිරිරිනි. හෙලෝ. කරිකරිකා. කරිරිරිනි. කරිකරිකා. මේකේ සයිස් එක නම් හරි. හැබැයි නිල් පාට එච්චර හරියන්නේ නෑ නේ අයි. අන්ජයා මේකේ පාට මොනවද තියෙන්නේ? පාට නෑ. පාට තමයි තියෙන්නේ. මේක නම් හැබැයි හරි වගේ නේ අයි. ඔක්කොම හරි. අන්ජයා මේක කොල්ලන්ට සෙට්. ඕක සෙට් නෝට නෑනේ. ඕක එකයි තියෙන්නේ. අනිත් එකෙන් බල්ලෙකුට ගැහුවා. හරිරිරිනි. කරිකරිකා. හෙලෝ. කරිරිරිනි. අර වගේ දෙකුත් ගන්න ඕනේ අර දුඹුරු පාට දෙක ගන්න බෑ. මේ දෙක නම් හරි. මේ දෙක කීයක් වෙයිද දන්නේ නෑනේ. අන්ජයා මේක කොල්ලන්ට සෙට්. කීයද මේක? ඕක 12000යි. අන්ජයා එම කරන්න එපා. අපි ඉතින් බුදු පිට්ටගෙන මේ අදයි අඳුරන මිනිස්සු නෙවෙයි රංජයා මල් කෑල්ල වගේ අඩු කරලා දෙන්න. හරි. 6000ට දෙන්න. එල්ලා කිරි ජෝඩුවයි දාලා ගොඩනේ ගොල්ලෝ. ජෝඩුව නෙමෙයි එකක් 6000යි. රානික ඒකත් 6000යි. යනවා. එන රංජයි පළයේදී. ඒ ගන්න. පළයන්. අම්මට උඩු බුලට් එක කොහොමද? කාලෙන්නේ සුදීලා බදයිලා මාත්‍රලා නිකන් මේ වයිලා ගිහලා අම්මට උඩු අපිට කලින් හම්බෙලා තියෙනනේ. අපි මීට කලින් හම්බෙලා නැහැ නේ පුසා. ඉතින් අද සෙට්ටමුකෝ. අද බොමු හොගන්නේ. හරි. දෙවලන්න. මොනවද බලන්නේ? මේ ඉන්න මගේ ෆ්‍රෙන්ඩා මම ජපාන් යන්න ඉන්නේ. මෙයාට මල් කෑල්ල වගේ ෂූ දෙකක් තමයි ගන්න ඕනේ. මොනවද කියන්නේ? දෙන්න මාත්‍යා ජපානේවත් නැති සුපිරි බඩු ඈ. නයි සුපිරි බඩු. මම ජපාන් යන්න ඉන්නේ. මෙයාට මල් කෑල්ල වගේ ෂූ දෙකක් තමයි ගන්න ඕනේ. මොනවද කියන්නේ? දෙන්න මාත්‍යා ජපානේවත් නැති සුපිරි බඩු ඈ. නයි සුපිරි බඩු. ඔය කොහෙද බඩු? මොකෝ කියන්නේ? Hey, sit there.
කටවා ගන්නකොනේ ආපෙලා කෙරෙහිද කටවා ගන්න. මේක නවන්න පුළුවන්. අඹරන්න පුළුවන්. පොඩි කරන්න පුළුවන්. කපන්න පුළුවන්, කෙල ගන්න පුළුවන්. ඔතන මේක 33000 දාන්න පුළුවන්, මඩේ දාන්න පුළුවන්, টয়ලට් එකේ දාන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වැදගත් ගමනක් වුණත් දාන්න පුළුවන්. අමතක කරන්න එපා අඩියක් ගන්නවා තේ දාන්න පුළුවන් ඈ. මොකෝ කියන්නේ? සෙට්නේ. අනේ ජෝති මේන්ද සෙට්නේ කියන්නේ. ඒයි කටවා ගන්න කට අරගෙන ඉන්නේ පිස්සෙක් වගේ කියන්නකෝ. ඔව් අයියා. බලන්න කෙදෙන්නේ බලන්න කෙදෙන්නේ මචං කෙදෙන්නේ මේ බලන්න අඹලන්න පුළුවන් කෙදෙන්නේ කියන කාණ්ඩකෝ කෙදෙන්නේ මචං මොකෝ කියන්නේ සෙට් නෑ ජෝති ගරි ජෝති මොකෝ gini kan tu gaji ni ya. Ini hari balik. Ini gini kan tu gaji ni ya. Malaya? දැන් කොහොම හරි සංජීවය රට ගියානේ. ඕක ගිහිල්ලා කොහොම හරි තව මාත් දෙක තුනකින් මාව ගන්නවා කිව්වා. මමත් එන්නම් මට උදව් කරනවා නේද මේ වැඩ ටික කරගන්න. ලබ්නි මේ වෙන සුපිරි ආතල් එකක්. සුපිරි සපත් දින මල්ලි මල් කෑල්ල. මොකෝ කියන්නේ? යන්. ඊ රාත්‍රියේදී පොලිසිය විසින් සිදු කරන ලද විශේෂ වැටලීම්වලදී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 20කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. එයින් කොට්ටාව මුතුමාවත ප්‍රදේශයේ කළ වැටලීමකදී කාන්තාවන් 2 දෙනෙකු සහ පිරිමින් 3 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් 2 දෙනෙකු අලියාකෙලිය ගම ගම්මානයේ පදිංචිව සිටින අයයි. ඔවුන් නමින් කළුතිලකලාගේ කමල් නොහොත් කළුවවන අතර අනිත් පුද්ගලයා දසනායකලාගේ දස්කොන් නොහොත් දසයාවේ. හසු කර ගැනීමට හැකි වූ අනෙකුත් පිරිමි පුද්ගලයා පට්ටිගෙදර සමන් නොහොත් සෑම් වන අතර ඔහු මේ වන විට වංචනික ක්‍රියා රාශියකට සම්බන්ධ වී පොලිසියෙන් කට්ටිපනිමින් සිටින පුද්ගලයෙකි. හසු කරගත් සියලුම දෙනා ඉදිරි මාස 5 වනදා උසාවියට ඉදිරිපත් කරන තුරු දින 7ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. පොලිසිය දුටු විගස සෑම් නැමැති වංචනිකයා අසර් ආයිති මල් කෑල්ල වගේ යයි කියමින් දිගුහුස්මක් ගෙන පිට කර තිබෙනවා. මල් කෑල්ල පොලිසියට කියලා බලාගමු. ජෝගිද යනුවෙන් පවසා තිබෙනවා.